මොකද මගේ යාළුවන්ට ඔන්න අද ගෙනාවා ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් මේ ටෙක් විත් කිසා YouTube channel එක. පොඩ්ඩක් ඉන්න subscribe කරලා like කරලා තියාගන්න. අපි එහෙනම් වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. Check this out. හරි. අපි ඉස්සලාම කරන්න ඕනේ මේකේ. අපි ඉස්සලාම කියන්නේ Samsung phone වලට හොඳම කියන්නේ වේගවත්ම කරගන්න. Samsung phone වල හොඳම එකක් තමයි දැන් මම කියන්නේ. ඔයගොල්ලෝ ඉස්සලාම ඔයගොල්ලන්ගේ setting එක ගන්න කරන්න ඕනේ. හරි මේක තමයි ඉස්සන්නේ. ඊට පස්සේ battery and device කියලා හෝ නිකන් normal device කියලා ගන්න. මෙන්න මේ වගේ device එකක් තියෙනවනේ ඒක බලන්න. මම නම් මේ battery device එක දෙකකට බෙදලා තියෙන්නේ. මෙතන battery කියලා තියෙනවා. යට තමයි device එක තියෙන්නේ. ඔයගලන්ට පුළුවන් නම් search කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් එහෙම තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් ඒ වගේ එකට යන්න. හරි ඉස්සෙල්ලාම device එක යන්න ඕනේ. device එක ගියාම මේක වෙන්නන්නේ. ඔයගලන්ට පේනවා මෙතන grade කියලා වැල්ලා තියෙනවා. එතන යටින් optimize now කියලා වැටෙනවා. ඒක දැන් මගේ optimize කරලා තියෙන හින්දා මේක වැටෙන්නේ නැහැ. ඕගොල්ලන් එතන වැටෙනවා. කියන්නේ ඕගොල්ලෝ කරලා නැත්තම් එතන වැටෙනවා. ඒක ඔබන්න ක්ලික් කරන්න. එතකොට ඔයගලන්ට ඒක මේ තව පොඩ්ඩක් ස්පීඩ් කරගත්තයි. ඊට අමතරව මෙතන තියෙනවා auto optimization කියලා. ඒක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙන යට auto restart. ඒක උඩ ක්ලික් කරලා පස්සේ ඔයගලන්ට දැන් මේකෙන් වෙන්නේ ඔයගොල්ලෝ සතියට වතාවක් මේ ෆෝන් එක auto restart වෙනවා. ඒක ඇත්තටම හොඳ ගුණයක්. ඒ කියන්නේ ඒතර ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ තියෙන අනවශ්‍ය data clear වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ auto when restarted when needed කියන බටන් එක උඩ on කරන්න ඕනේ මෙහෙම. ඒතර ඔයගොල්ලන්ට මෙහෙම වැටෙනවා after your phone restarted කියලා. හරි. ඊට පස්සේ එතනින් back වෙන්න. ඊට පස්සේ තව ක්‍රමයක් තියෙනවා. ඔයාගේ ෆෝන් එකේ RAM එක මදි නම් storage එකකින් කොටසක් RAM එකක් විදිහට පාවිච්චි කරයි. ඒකට කරන්න තියෙන්නේ ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ගේ setting එකට ගිහින් device කෑම යන්න ඕනේ. එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ තියෙන්නේ battery and device කෑම ඒකට යන්න. ඊට පස්සේ memory. ඔයාලට පේනවා ඉතින් මේ එතන මේ කොටු ටිකේ එතන memory කියලා එකක් තියෙනවා. මේ වගේ තුන් ගිනියක තියෙනවා. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මේ checking කියලා වැහලා මේව තමයි වැටෙන්නේ. ඊට පස්සේ මෙතන ඉස්සෙල්ලාම තියෙනවා මෙතන clear now කියලා තියෙන්නේ. memory එක යටතේ clear now කියලා වැටෙනවා. එතකොට මේගොල්ල මේ යට තියෙන Apple අනවශ්‍ය data මේ clear කරනවා. ඒ clear now කරාම මෙහෙම තමයි ඉතින් මෙතෙන්ට මේක 100ක් යනකම් ඉන්න ඕනි. හරි. මට වෙලා තියෙන දැන් බලන්න අර වෙන්නේ දැන් මගේ Apple clear වෙලා. එතකොට ෆෝන් එක තව පොඩ්ඩක් speed එනවා. ඊට අමතරව RAM plus කියලා දෙනවා මේ ඔයගලන්ට පේනවා යටම. RAM plus උඩ click කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ මෙහෙම පෙන්වනවා RAM plus එක page එක. ඊට පස්සේ මෙතන මගේ නම් වෙලා තියෙනවා 4GB ම. ඔයගලගේ සමහර විට තියෙන්න පුළුවන් 5GB 6GB. දැන් මෙතනට තමන්ට 2GB දාන්න ඕන. 2GB දාලා මෙතන restart කියන එක බලන්න. මම දැන් 2GB දාන්නේ 4GB දානවා. ඒ ඔයගලන්ට වැඩි GB ප්‍රමාණයකට ඒක දැන් මේ ඔයගලගේ තියෙන. හරි. ඊගාට තවත් ක්‍රමයක් තමයි ෆෝන් එක ඊට පස්සේ ඔයගලගේ අනවශ්‍ය app තමන්ගේ ෆෝන් එකේ තියෙන data ටික කියන්නේ storage එක කනවා නම් කියන්නේ ඒක පාවිච්චි කරගන්න ඕන. තමන්ට කරන්න තියෙනවා තව ක්‍රමයක්. ඒ කියන්නේ ඒකත් ස්පීඩ් වෙනවා. ඔව්. ඉස්සලා වෙන setting එක තමයි මේ හැම රෙද්දම setting එකෙන් තමයි කරන්න තියෙන්නේ. අපි setting එකට මෙයන් ඉතින්. මොනවා කරන්නද? ඊට පස්සේ මෙහෙම තමයි පෙන්නන්නේ. ඉතින් ඔයගොල්ලෝ කලින් දැකලා තියෙනවනේ නේද? හරි. ඊට පස්සේ ඉතින් මෙහෙම මේ setting එකේ ආයි device කෑම යනවා. මේ මුගෙන් තමයි ඔක්කොම කරන්න තියෙන device කෑයි. ආයි ඒක වැඩන්නේ අපි ඒකට මෙයා. ඊට පස්සේ checking වෙලා එහෙම වැටෙනවා. ඊට පස්සේ අපි යන්න ඕනේ battery කියන එක. මේ මම memory කියන එක ඒකේ උඩම තියෙනවා battery කියලා. ඒක මම යනවා. ඊට පස්සේ ඉතින් මෙහෙම තමයි පොඩ්ඩක් වැටෙනවා. මෙහෙම වැටෙනවා. පොඩ්ඩ මෙහෙම වැටෙනවා. ඊට පස්සේ ඔයගලන්ට පේන්නේ නැති background user limits කියලා එකක්. අලුත් එකක්. දන්නේ මම අහලා තියෙනවා කලින්. ඒකට ගිහින් බලමු. ඔව් මෙහෙම තමයි වැටෙන්නේ. මේකට ගියාන් පස්සේ තව එකක් මේ උඩින්ම වැටෙනවා. put unused app to sleep කියලා. අන්න ඒක උඩ ක්ලික් කරන්න. ඒ කියන්නේ ඒක on කරන්න. මගේ ඕෆ් වෙලා තිබ්බේ. මම on කරනවා. එහෙම on කරාට පස්සේ මෙහෙම තමයි ඉතින් පෙන්වන්නේ. හරි. දැන් මගේ ෆෝන් එක ඇත්තටම ස්පීඩ් වෙලා තියෙනවා. ඔයගලන්ට RAM එක බලා ගන්න ක්‍රමයක්ත් තියෙනවා. RAM එක බලා ගන්න පුළුවන්. ඔගේ ෆයිල් කියලා මෙහෙම ඇප් එකක් තියෙනවනම් එහෙම ගිහින්
මෙතන්ට එක ඉන්ටනෙට් ස්ටෝරේජ් ගිහින් මේ මෙතන පෙන්නනවා එක්ක මැනේජ් ස්ටෝරේජ් යන්න ඕනේ. ඒක බලන්න පෙන්නනවා මෙතන. ඊපස්සේ මෙතනින් ඔයගලන්ට කැමති නම් මේ රීසයිකල් බින් එකේ GB 1 ගානක 0.5 තියෙනවා මගේ නම්. ඔයගලන්ගෙත් ඒවා තියෙනවා නම් ක්ලියර් කර හැකියි. මගේ නම් RAM එක භාගයක්ම බෙල්ලලා තියෙන්නේ. ඒක වෙනම කතාවක්. ඒක ඔයගලන්ට වැඩක් නැහැ. හරි. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්. බයි බයි.